ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න මම පෙන්නන්නේ. ඒකට ඕන කරන දේවල් තමයි මෙතන තියෙන්නේ. අපි ඉස්සෙල්ලම චිකන් ටිකක් කපලා අරන් තියෙනවා. ඒකට ලුණු කුඩු ටිකක් දාලා අපි මේක සීසන් කරගන්න ඕන. මම ලුණු දැම්මා. ඊට පස්සේ අපි මිරිස් කුඩු ටිකක් එකට දාගන්නවා. මිරිස් කුඩු ටිකක් දාලා අපි තලාගත්ත සුදු ලුණු මං චුට්ටක් එකතු කරනවා. ඒකටම ගම්මිරිස් කුඩු ටිකකුයි දාලා මේක හොඳට අනලත් සීසන් කරගන්නයි යන්නේ. දැන් මම මෙතන අරන් තියනවා ලයිම් ජූස් හැන්දක් විතර අපි මේකට එකතු කරනවා. මේ වෙනදට අපි චිකන් හදනකොට අපි දාන්නේ සියම් බලන්නේ. මේ අද මම දැම්මේ ලයිම් ජූස්. ඒත් එක්කම සෝයා සෝස් ටිකකුත් දාගන්නවා. දැන් මම මේකට කෝන්ෆ්ලා මේ හැන්දක් දාලා මේක හොඳට අනා ගන්නවා. අතෙන් හොඳට කලවම් කරලා කෝන්ෆ්ලා දාපුවම හොඳට චිකන් එක අපිට ක්‍රිස්පීවට බෙද ගන්න පුළුවන්. මේක මම චිකන් එක චූටි කෑලි වලට තමයි කපලා අරගෙන තියෙන්නේ. ඒක දාලා අනලා මම දැන් මේ චිකන් ටික ෆ්‍රිජ් එකේ තියලා පැයකට විතර පස්සේ ගන්නේ චිකන් එකේ ෆ්‍රිජ් එකේ තියන්න ඕන යට තට්ටුවේ. දැන් පැයකට විතර පස්සේ මම චිකන් ටික බැද ගන්න යන්නේ. දැන් මගේ තෙල් ටික රත් වෙනවා මෙතන. දැන් අපි මේකට චිකන් ටික දාගමු. මේ විදිහට මම ඔක්කොම චිකන් ටික බෙද ගන්නවා. ඊළඟට අපි ෆ්‍රයිඩ් රයිස් එකට ඕන එලවලු මම මෙතන කපාගෙන තියෙනවා වලට පේනවා ඇති. මම අරන් තියෙනවා ලීක්ස්. එතකොට කැරට් අලයක් අරන් තියෙනවා. ඒත් එක්කම මම ග්‍රීන් බෙල් පෙපර් අරන් තියෙනවා. දැන් මම මේ හෑන්ඩ් බීටර් එක පාවිච්චි කරලා බිත්තර 3ක් හොඳට ගහ ගන්නවා. මොකද අපි ස්ක්‍රැම්බල් එකකින් තමයි අපි බත් එක හදන්නේ. එතකොට මගේ බත් එක අද මම අරගෙන තියෙන්නේ බාස්මති හාල් වලින්. බාස්මති හාල් එකේ බත් එක කලින් හදලා මම ෆ්‍රිජ් එකේ දාලා තියෙන්නේ ඒක හදන වෙලාවට එළියට අරගන්න. එහෙම අරගත්තාම බත් එකේ ඇට වෙන වෙනම ඔයාලට ගන්න පුළුවන්. හරිම හොඳ රහක් එනවා ෆ්‍රිජ් එකේ තියලා අරගෙන හදන්න ගත්තාම. දැන් බිත්තර ටික මම ගහගෙන ඉවරයි. ඊළඟට අපි බලමු කොහොමද ඉතුරු වැඩ ටික කරන්න කියලා. දැන් මම මෙතන එළවලු ටික දාගන්නවා එකතු කරනවා. දැන් මම දානවා කැරට් ටික දාගන්නවා. ඊට පස්සේ බෙල් පෙපර් ටික දාගන්නවා. මම ලීක්ස් ටික දැන් මම දාන්නේ නැහැ. ඒ ටික එකතු කරනවා ස්ක්‍රැම්බල් එග් එකට එකලා හොඳට කලවම් කරගන්න ඕනි. දැන් මම මේකට ලුණු කුඩු දානවා. ලුණු කුඩු ලීක්ස් ටික බත් එක දැම්මට පස්සේ තමයි දාලා කලවම් කරලා ගන්න. මොකද ලීක්ස් අර ගොඩක් වෙලාවට තෙල් වල මේ ටෙම්පර් වුණාම ඒක ටිකක් වතුර ගතියක් වගේ තියෙනවා. ඒ නිසා අපි ඒක අන්තිමටම දාලා ඉවරලා කොළ පාටින්ම බත් එකට එකතු කරලා ගත්තාම ඒක රහයි. මොකද ගොඩක් වෙලාවට ඒක ඉදෙන්න ඕනේ නැහැ. දැන් මේ වෙලාවේ ඒ
ස්ක්‍රැම්බල් එග් එකට මම බත් දානවා. බත් එකතු කරනවා. බත් ටික එකතු කරලා හොඳට මේ බත් එක අර මම ෆ්‍රිජ් එකේ තියලා ගත්ත නිසා හොඳට පොඩි කරන්න ඕනේ බත් එක. හොඳට එළවලු වලට මික්ස් වෙන්නකම් කලවම් කරගන්න ඕනේ. දැන් මං අද මෙතන ලීක්ස් ගත්තට ඔයාලට ලීක්ස් වෙනුවට ඔයාලට ලූණු කොළ එකතු කරගන්න පුළුවන්. එහෙම ඔයාලට කැමති එළවලු ජාතියක් මේ බත් එකට එකතු කරගන්න පුළුවන්. ඇත්තටම අද ගෙදර තිබ්බ ටිකෙන් තමයි මම මෙහෙම හැදුවේ. අපේ පොඩි දෙන්නට කන්න ඕන කියන නිසා හැමදාම වෙනසකටත් එක්ක අද මම මේ බත් එක හදලා බැලුවා. බත් ටික එකතු කරගෙන මේ ටික කලවම් කරගන්නවා. දැන් ෆ්‍රයිඩ් රයිස් එකේ අන්තිම හරියට අපි ඇවිත් තියෙන්නේ. බත් ටික එකතු කරලා කලවම් කරන්න ඕන හොඳට. දැන් මම ලීක්ස් ටික දාලා ඒක පොඩ්ඩක් කලවම් කරලා කලවම් කරගන්නවා. ඊට පස්සේ චිකන් ටිකත් ඒකටම දානවා. චිකන් ටික මම අර පොඩි කෑලිවට බැදගත්තේ ඒකයි මම අන්තිමට බත් එකට එකතු කරන නිසා. දැන් හොඳට ඒ ඔක්කොම මික්ස් වෙනකන් ඒක කලවම් කරනවා. මම ඔයාලට ෆ්‍රයිඩ් රයිස් එකක් හදනකොට හොඳම රහට හදාගන්න ක්‍රමයක් තව රහසක් කියලා දෙනවා. දැන් මම මේ වෙලාවේ අර චිකන් එක බැදගත්ත මේ තෙල් චුට්ටකුත් දාලා සෝයා සෝස් ටිකකුත් මම කලවම් කරනවා. ඒ රහස තමයි අපි සාමාන්‍යයෙන් ඔයාලා හදලා බලන්න ඔයාලට වෙනස තේරෙයි. ෆ්‍රයිඩ් රයිස් එකක් නැත්නම් නූඩල්ස් එකක් අපි එහෙම හදනකොට ඔක්කොම එළවලු ඔක්කොම බත් ඒ ටික දැම්මට පස්සේ අපි සීනි හැන්දක් දාගන්නවා. සීනි හැන්ද දාපුවාම ඒ බත් එකට එකතු කරන මිරිස් සැර, එතකොට ගම්මිරිස් සැර, ලුණු ඒ ඔක්කොම හොඳට මේ බත් එකට එකතු වෙනවා. දැන් අපි බත් එක හදාගෙන ඉවරයි. මේ තියෙන අපි හදාගත්ත බත් එක. ඔයාලත් මේ බත් එක හදලා රස බලන්න. Thanks for watching.